අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ අහිංසකයි සමනල් වගේ හරි සුවඳයි අපි මල් වගේ එච්චර එහෙමත් ඉඳලයි පටි රෝල් කරේ කොච්චර කෙරුවත් ඉස්සෙම පටි රෝල් උනේ පටි රෝල් පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගෙත් පටි රෝල් වෙන්නේ එතකොට පටි රෝල් වෙන බව දැන අහගෙන ඉන්නේ මොනව කරන්නද කාගෙත් පටි රෝල් වෙන්නේ මොකෑමි එකපාරට දෙපිට මලිප්පුව ඇල්ලුවද දෙපිට මලිප්පුව තමුන් මේ ප්‍රාන්තේ සිද්ධ වෙන දේවල් සොයා බලන්නේ නැද්ද පඩි කකා ඉන්නවා පමණද පඩි මොන පඩිද ඇයි මතක නැද්ද අවුරුද්දකට මගේ පඩිය අත්තිතෝලා දැන් 6 මාසයක් විතර වුණා ඒ ඉතින් බෝ කරපු වංචා සහගත වැඩවලට හිලව් වෙන්නනේ හැබැයි අවුරුද්දක පඩි නෑ කියලා බොගේ රෝම කූපයක්වත් හෙලවුණාද යසාගේට අතේ අතින් ගලා එන කොමිස් ගඟ ඒ විදිහටම ගලා එනවනේ ඒකනේ බෝ ගොදුර ගිල්ල පිඹුරා වගේ ඩෝට් කෑර ඉන්නේ ඕක නීතින් කරන්න බැරි මම රා කඩේ එලිපත්තේ ඉඳන් සත්භාවයෙන් කිරිවීදුරුව කටේ හලාගත්තත් ඔබතුමා හිතන්නේ මන් රාබුන්න කියලා ඔන්න ඕකනේ බෝ රා කඩේ ඕන්නේ බෝ දේව මන්දිරේ අභියස ඉඳන් පිනිදිය කටේ හලාගත්තත් මන් නම් හිතන්නේ රාබුන්නම තමා කියලයි බෝ ඇවිල්ලා මත්පැන් අරගෙන වන්දනාවේ යන්න එපා කියලා තහනම් කොල්ලා තියෙන තැන්වලට පවා උණු වතුර බෝතලේ මත්පැන් දාගෙන ගිහින් අඬු කෝප්පෙට වක් කරගෙන ඩිංග පිඹ තොල ගන්න જાතිය මිනිහනේ ඒක ඉතින් මේකනේ එපා කියලා තියෙන තැනක ඒකම කරන එක පොඩි ආතල් එකක් තියෙනවනේ ඒකනේ මේ ඒකනේ මේ නරින්ද්‍රයනේ මේ මොකෝ මේ දෙකොණ මාරු වෙලා මට කතා කළේ මට ආරංචියක් ආවා බොල අපේ ගිනිගම් ප්‍රාන්තේ ගිනිකොන දිගට වෙන්න තියෙන ස්වභාවික උරුස්සලතා වලින් පිරුණු වනාන්තරයක ලැබුගින්නක් හටගෙන කියලා. බොයේ ගැන පුරෝහිතේ හැටියට සොයා බලලා තීරණ ගත්තද? ඒ ලැබුගින්න නිවන්න කටයුතු කළාද? ඒ ලැබුගින්න. හරි. ඒක තව ටික දවසක් ඉවසන්නකෝ. වැඩේ කෝස් කරලා දෙන්නම්. මොකද්ද කියන්නේ? ඔබ ලැබුගින්න නිවන්න කටයුතු කළාද? නෑ නරේන්ද්‍රයාණනි. එතන කැලේ අක්කර 3000යි තියෙන්නේ. දැන් මේ වෙනකොට අක්කර 2700ක් ගිනි අරන් ඉවරයි. පොඩ හිටා. දැන් ඔබ ගිනි ගන්න අතරේ මිනින්දෝරු අරන් ගිහින් ගිනි ගන්න ටික මැන්නද? නෑ මට දැනෙනවා ඒවා. තව දවසක් දෙකක් යනකොට ඉතුරු අක්කර 700ක් ඉවර වෙයි. අපි නිකන් දඟලන්න ඕනේ නෑනේ. එහෙම කියලා හරියනද බෝරුව? නෑ මං ගණන් හදලා බැලුවා. මොනවද? අක්කර 3000ක් ගිනි අරන් වෙන පාඩුවට වඩා වැඩි. මෙහෙන් ගිනි නිවන්න බජාරක යවන වියදම. ඉතින් ඊට ලාභයිනේ. ගින්න පත්තු වෙලා ඉතුරු වෙන අඟුරු ටිකෙන් දත් මදින එක. පටි රෝල් එහෙම කියලා හරියනවද මෝඩ පුරෝහිත එළුවෝ බලාපන් මොනතරම් සුන්දර උරුස්සලතා පිරි වනයක්ද ඔව් වනයක්ම තමයි මොකද ඔය කතන්දරේ මහ වනයක් ඒකයි තමුන් හොයලා බැලුවද ඔය වනාන්තරේ ලැබුගින්න ඇති වෙන්න හේතුව ඔයන්නේ දෙයක් නෑ එක ගහක් තවත් වෘක්ෂයක් සමග ඇතිල්ලීමෙන් පොඩ්ඩ හිටින් මොකද්ද එක ගහක් තව වෘක්ෂයක් සමග කියන එකේ තේරුම එකක් විතරක් ගහක් වෙන්නයි අනික වෘක්ෂයක් වෙන්නයි මොකද්ද ඒකේ තේරුම මේකනේ වෘක්ෂයෝ වනාහි කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ඔයේ ඉන්නවනේ ගස් එහෙම නෙමෙයිනේ කොහේ හරි ඇතිල්ලෙන්නමයි බලන්නේ ඒකනේ ඔය නිකන් සුනකයා නොකිය ගස් සුනකයා කියන්නේ අර නිකන් කුට්ට නොකිය ගස් කුට්ට කියලා කියන්නේ ඒ වගේ අහිංසකව ඉන්න වෘක්ෂ ලතාවල ගස් ඇතිල්ලෙනවනේ ඉතින් ඉන්නේ
ඒකයි. හරි දැන් මොකද්ද වෙලා තියෙන්නේ ඒ වනේ? මොන වනේද? ඒ බොල දැන් අපි මෙච්චරලා කතා කර හිටපු වනේ මහා වනේ. වනේම තමයි ඒක. ඉතින් ගසක් වෘක්ෂයක් සමග එකට ඇතිවීමෙන් ඇතිවෙන ඝර්ෂණය හේතු කොටගෙන එතන තාපය ඇති වෙනවා. ඒ තාපය හේතු කොටගෙන පාපය ඇති වෙනවා. හරියට හරි. ඒ පාපේ තමයි මම මේ විදවන්නේ. බා විතරක් නෙමෙයි මාත් දැන් හිතවන්නේ ඒ පාපේ තමයි. පටිරෝල් ඒක තමයි ඉතින්. මොකටද ඔය ලැබුගෙන්නක් ඔළුවේ දාගෙන නටන්නේ ඈ? ඕක අමතක කරලා දාලා වෙනින් ආතල්ටියක් ගැන කතා කරමුකෝ. ඇත්ත කියපන් පුරෝහිත. ඒවයි. ඔය ලැබුගින්න යට උඹ ඉන්නව නේද? මේක මාර බෑපොමීද කරන්න. ඇයි හත්තේ ලැබුගින්නක් යට මට හිටිය හැකිද? මට කියන්න තියෙන ඔය ටිකම තමයි. ඒක තමයි. බෑ මේක කරන්න. ඒත් එක්ක වෙන කවුරුත් එක්ක නෙමෙයි. මට ආරංචි ආපු විදියට බෝ තවත් ගොබිලෝ 4-5 දෙනෙක් එක්කාසු කරගෙන ඔය ලැබුගින්න ඇතිවිච්ච වනාන්තරයේ වටේ බෝඩරයක් වගේ ඉතුරු වෙන්න මැද්දෑව සහ මුලින් කොණ්ඩේ කැපුවා වගේ ගස් කඳන් ටික කපලා ඇදලා විකුණගෙන වැඩේ නෝන්ඩි වේගෙන එනකොට වනාන්තරයට ගිනි දාලා තියෙනවා. නිකන් ලැබුගින්නක් වගේ පේන්න. ජී ඕවයි ඉරිසියාකාර කතා තුරන් නරේන්ද්‍රයාලනි. ඔව් අපි වත්ත පාඩු වෙන්න කුරුම්බ ගෑවත් ඇස්ස පේන්න තියෙන જાතිය නෙමෙයි නරේන්ද්‍රයාලනි. අන්නේයි. ඒ කියන්නේ මේ ලැබුගින්නට උඹේ සම්බන්ධයක් නෑ. එහෙමද? සත්තයි. බොරුවක් කියනවනම් ඔබතුමාගේ ඔළුව හතරට පැලෙන්න කියලා දිවුරන්නද මම? එපා. කවුද දන්නේ උඹ ඇත්තටම ওই වැඩේ කොල්ල අහක වෙලා තාම මගේ ඔලු ගෙඩියක් පලාගෙන මේකේ නරේන්ද්‍රයා වෙන්න දත කනවද කියන්නේ? අනේ විකාරද නරේන්ද්‍රයාලනි? එහෙම කරනවා නම් තව ඊට වඩා ඊසි ගේම් කොච්චර තියෙනවද? තාවුණක් තියෙන ඊසි ගේම්? නෑ මොකුත් නෑ. මෙන්න මේ මිදිගෙඩිය රටේ දාගන්නකෝ. අයියෝ ඔබතුමාත් වාත හොඳ එක. මේ අහපන් පුරෝහිත. එහෙමයි. මම කවදා හරි මේ තනතුරෙන් ගෙදර යන්නේ උඹ මට කලින් වලගම් පිටි ගිහින් අවුරුදු 10කට විතර පස්සේ බව. ඕකම තමයි මට කියන්න තියෙන්නේ. නෑ පටිරෝල් එහෙමනම් මම සුවිදේශී කමිටුවක් පත් කරනවා ගිනිගම් ප්‍රාන්තයේ ගිනිගොන දිසාවේ පීටි කොංගෝ වනය. කොංගෝ නෙමෙයිනේ කංකංගෝ වනේ. අයියෝ ඒක තේරෙන්නේ නෑනේ අම්මපා. හරියෝ ඒ කංකංගෝ වනේ ලැබුගෙන්නෙන් දැවී ගිය බස්මාවතේද පරිස්සා කොල්ල බලලා මේක ලැබුගින්නක්ද නැත්නම් උඹේ ගේමක්ද කියලා හොයලා වාර්තාවක් දෙන්නය කියලා. ඔව් හරියට හරි. no problem. ඒක හොඳයි. මෙහෙම කරමු. ඒ කමිටුවේ සභාපති තනතුරට මාව වත් කරන්නකෝ. මම දෙන්න වැඩේ හිතටම වත් කරන්නකෝ මාව. සභාපති තනතුරට දෙනා ඔබට මම හොඳ සභාපති තනතුරක්. එහෙමකෝ. පරිස්සම නිම වෙන තුරු මං තමුන්ව දානවා දඟගෙට නෝ ඩේට් කියලා දැනගනි. දඟගෙට? ඒ මොකටද? මං දඟගලේ. නෑ මේ ලැබුගින්න සම්බන්ධයෙන් බෝ හැකයි මට. ඔව්. හරි. මං ඇත්ත කියන්නම්කෝ. ඔව් ඇත්ත කියපන්. ඔබ වහන්සේගේ අගබිසවට ඕන වුණා. මොකද? ඔය කම්කම් ගෝ වනාන්තරේ මැද එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක බාබාකියු පාටියක් දාන්න. බාබාකියු? ඔව්. ඒකෙදී බාබාකියු මැසුම පෙරලිලා මුළු වනාන්තරෙම ගිනි ගත්තා. ඔන්න ඕකයි සිද්ධිය. දැන් මොකෝ කියන්නේ අගබිසවට විරුද්ධව නඩු අහනවද නැද්ද? නෑ ඕන්නේ. එහෙමනම් කම් ගෝ කියලා වනයක් ඉබ්බද කියලාවත් මම දන්නේ නෑ. ඉවරනේ කතාව. ඕකට තමා කියන්නේ කපුවා දේවාලේ පැහැරුවත් එන්නේ අනුංගුරු සුවඳ කියලා. පටිරෝල්
බෑ පුරෝහිත කවුද වං මොකද්ද මොකේ කවුද ඔය අපේ අගවිසවට බාබා කිව් පාටියක් දාන්න කියලා උල්පන්දන් දීපු අලගොඩුවා මේ Facebook එකෙන් සෙට් කරගත්තේ යාළුවා තමා මේ කිලාව උල තියන්න එපා පුරෝහිත කොයි ඉතින් කිව්වට තියන්නේ නෑනේ බොරුවට කියවනවා විතරනේ ඕකනේ උන්ව උල තියන්නේ කොහමද පුරෝහිත ඊට හොඳයි අපි උල උඩින් වාඩි වෙනවා මේ සුරන් නරේන්ද්‍රයනේ ඔය ඔබතුමාගේ දේවින් වහන්සේලා ඔය වගේ කාබාසිනිය වැඩ කරන්නේ වෙන කරන්න වැඩක් නැති හින්දායි ඒක නිසා නරකට ඔය ගල්ලිප්පියන්ට කතා දේවින් වහන්සේලාට කී අනාලේ එළදෙනියන්ට තමයි නෑ මේ අපි යාලට ඔය වට්ටි පෙට්ටි පැදුරු ඒව වියන්න පුරුදු කරන ව්‍යාපෘතිය පටන් ගනිමුද මොකෝ කියන්නේ මොනවා කියන්නේ මගේ මාලිගාවේ ඉන්න සුන්දර ලලනා දේවියන්ට වට්ටි පෙට්ටි පැදුරු යන්ට එහෙමයි ඇයි වෙන වැඩ නැතුවටද ඒවට ඔය ප්‍රාන්තේ තව අවශේෂ කාන්තාවෝ ඉන්නේ බං අපේ මේ සූකිරි මල් කිනිති වගේ ඉන්න උම්මාදනියන්ට ඕවා තේරෙනවද බල යාළගේ මොළ කැටි රතැඟිලි වලින් ඔන්නම් පුළුවන් වෙයි සෝස මලක පෙති ගලවන්න පිච්ච මලක පිනිවිදු පිහිදාන්න ඇයි තව පුළුවන් ඒ රතැඟිලි වලින් ඔබතුමාගේ බෙලි බෙලි ගන්න පටිරෝල් ඒක හරි අර කියවනටත් කියනවනේ තොටිල්ල පදවන දෑතින් යුද්ධ ටැංකි පැදවුව හැකි කියලා ඒක හරි නමුත් පුරෝහිත මගේ මේ සුන්දරියන්ට පුළුවන් ඒ සෝසමල් පියලි ගලවන වැඩේ මගේ බෙල්ල මිරිකන වැඩේ විතරයි ඒ මැදට තියෙන ඔය වට්ටි පෙට්ටි පැදුරු ඒවා මොනක්ක බෑවම් ඉතින් ඒක තමයි අපි ව්‍යාපෘතියක් ආරම්භ කරමු කියලා කිව්වේ මේකනේ පුරෝහිත මේක තේරුම් ගනින්කෝ කියන්කෝ ඔය යමක් කමක් නැති ජීවිතේ ගැට ගහගන්න ක්‍රමයක් නැති අවිහිංසක වැදගත් කුලකාන්තාවෝ තමයි කල්පනා කරන්නේ අනේ දෙයියනේ දෑත කර්මාන්තයක්වත් ඉගෙන ගන්න ඕනෑය කියලා. එහෙම නැතුව කොහේ හරි සල්ලි උනන උල්පතකට උරුමකම් කියන මේ අපි වගේ VIP පොරවල් වලට හේතු වෙන අංගනාවෝ ඔය වට්ටි පෙට්ටි වියනවා වගේ දෙයක් ඉගෙන ගන්නේ නෑ බොල. එතකොට ඔය දෙගොල්ලන්ගෙන් වැදගත් කවුද? වැදගත් ඉතින් වෙන්නේ අර අහිංසක උත්සාහවන්ත ගැමිලියෝ තමයි. අපිට ඉපදිලා ඉන්නේ කඳපණුවනේ. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ පුරෝහිත අපට හැදෙන කඳපණුවොත් එන්නේ නම් අරගොල්ලෝ අතරින්ම තමයි. ආවට පස්සේ තමයි ගැමිලියෝ කඳපණුවෝ වෙන්නේ. ඒකයි. පටිරෝල් රයිට් ඇතිනේ පටිරෝල් කරන ගම මේ පටිරෝල් කරගත්තා රයිට් මම යන්න කියලා හදන්නේ අදත් පටිරෝල් පිටපත සුරංග සතරසිංහ හඩදායකත්වයේ සුරංග සතරසිංහ එක්ක ශිරාන් ශාන්ත අපි හෙටත් හම්බෙමු පටිරෝල් වලින් හවස 4ට ගිහිල්ලා නම් මම මතක තියාගන්න මම රංග ජය වේවා